Hi guys, welcome back to my YouTube channel. වෙනද වගේම අදත් රසම රස රෙසිපියක් අරන් මං ආව ඔයාලව හම්බෙන්න. එහෙනම් අපි බලමු මේ රසම රස කැඳේ එක කොහොමද හදාගන්නේ කියලා. ඊට කලින් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා පොඩි support එකක් දෙන්න අමතක කරන්න එපා. මේ කැඳේ එක හදාගන්න අවශ්‍ය ද්‍රව්‍ය ටික මම ඔයාලට කියන්නම්. මං රුලං සව් ඒ වගේම හබල පෙති නූඩල්ස් වලින් මේස හැඳි දෙක විතර අරගන්නවා. එනසල් කුරුඳු පොත්තු කරාබු නැටි වලිනුත් පොඩි ප්‍රමාණයක් විතර අරගෙන ඉඟුරු වලිනුත් පොඩි ප්‍රමාණයක් විතර මේ විදිහට කපා ගන්නවා. මේ කැඳේ එක හෙම්බිරිසාව තියෙන අයටත් ගොඩක් හොඳ කැඳේ එකක්. ඔයාලා හදලා බලලා කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්නකෝ. හරි එහෙනම් අපි කැඳේ එක හදාගමු. මුලින් භාජනයක් ලිපේ තියා ගන්නවා. භාජනයේ චුට්ටක් විතර රත් වීගෙන එනකොටම අපි සවුහල් ටික එකතු කරගන්නවා. ඊගාවට නූඩල්ස් ටිකත් එකතු කරගෙන රුලන් ටිකක් දාගන්නවා. මම කලින් ඔයාලට ප්ලේට් එකේ තියලා පෙන්නුනේ අමුද්‍රව්‍ය ටික ඒ ටික ඔක්කොම එකතු කරගත්තා නම් හරි. දැන් මේ ටික ඔක්කොම එකතු කරගෙන වතුර චුට්ටකුත් එකතු කරගන්නවා. වතුර අවශ්‍ය ප්‍රමාණයට දාගන්න පුළුවන්. ලුණු සල්පයකුත් එකතු කරගන්නවා. කැඳේ එක හොඳට මේ විදිහට බුබුලු දාගෙන එනකොටම මම මේකට හකුරු එකතු කරගන්නවා. හකුරු අවශ්‍ය ප්‍රමාණයට දාගන්න පුළුවන්. හකුරු දැම්මට චුට්ටක් පනිරහ මදි වගේ ඒ නිසා මම සීනි චුට්ටක් විතර එකතු කරගන්නවා. ඔයාලට අවශ්‍ය නම් දාගන්න නැත්නම් ප්‍රශ්නයක් නැහැ. මේ කැඳේ එකට රම්ප කරපිංච දාගත්තොත් ගොඩක් සුවඳයි. මංගාව දැනට රම්ප කරපිංච නැති හින්දා මම දැම්මේ නැහැ. ඔයාලට දාගන්න පුළුවන්. ඊගාවට මම ගම්මිරිස් වලින් මේස හැන්දක් විතර එකතු කරගන්නවා. ඔයාලට සැර අණු අඩු වැඩි කරලා දාගන්න පුළුවන්. අපි අන්තිමට තමයි හබල පෙති ටික එකතු කරගන්නේ. කලින්ම හබල පෙති ටික එකතු කරගත්තොත් ඉක්මනට දිය වෙන නිසා මම අන්තිමට තමයි එකතු කරගන්නේ. ඉඟුරු ටිකත් ඒත් එක්කම දාගන්නවා. අන්තිමට මිටි කිරි වලින් පොඩි ප්‍රමාණයක් විතර එකතු කරගන්නවා. ඕන්න ෆ්‍රෙෂ් මිල්ක් උනත් ප්‍රශ්නයක් නැහැ. Okay guys, එහෙනම් අපේ රසම රස සැර කැඳ එක ready. ඔයාලත් මේ රෙසිපි එක try කරලා බලලා කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ රසම රස රෙසිපියක් කරන් මම ආයෙත් ඔයාලව හම්බෙන්න එන්නම්. Bye bye.